ගොඩාක් අය මේ දවස්වල හොයනවා සිලිකන් එකේ තියෙන 5 pieces baking tool set එක. මේ tool set එක ඇතුලේ ඇත්තටම මොනවාද තියෙන්නේ, මේක මොනකටද use කරන්න කියන එක තමයි මේ වීඩියෝ ඇතුලේ මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ. ඕකේ, මේ තියෙන්නේ මේක easy baking 5 pieces stealing utensil set කියලා තියෙන්නේ. මේක ඇතුලේ මෙන්න මේ පහම තියෙනවා. ගොඩාක් අය මේක න ඔන්ලයින් එකේ කොහොමද මේක ලබා ගන්නෙ, ගොඩාක් තැන්වල මේක මිල වැඩි, කොහොමද අඩුම මිලට ලබා ගන්න කියලා අහලා තිබුණා. ඒ අය වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. මේකේ මේ තියෙන්නේ මේ සිලිකන් ලිස්ට් පහ තමයි තියෙන්නේ. පළවෙනි එකම තියෙනවා බ්‍රෂ් එකක් තියෙනවා. මේක අපි ඔයිල් එහෙම තවරන්න අපි යූස් කරනවා. මෙන්න මේ බ්‍රෂ් එක. ඊළඟට එග් බීටර් එකක් තියෙනවා. මේකත් සිලිකන් ඇන්ඩ් ස්ටීල් ප්ලස් එකේ තමයි තියෙන්නේ. ඊළඟට තියෙනවා ලීකේජ් ෂවල් එකක් තියෙනවා. මේකේ අපිට ලීකේජ් හෙලෙන දේවල් අරගෙන අපිට ගන්න පුළුවන් එකක්. ඊළඟට ස්ක්‍රැපර් එකක් තියෙනවා. ලාර්ජ් ස්ක්‍රැපර් එකක් තමයි තියෙන්නේ. මේක අපි කේක් එහෙම බීට් කරාට පස්සේ ඒකට කේක් බීට් කරාට පස්සේ දාන ඒක අපි ට්‍රේ එකකට දාන්න අපිට යූස් කරනවා. ඊට පස්සේ ස්ක්‍රැපර් එකේ ස්මෝල් එකකුත් තියෙනවා. ස්ක්‍රැපර් තමයි 2 sizes වල දෙකක් තියෙන්නේ. මෙතන ලීකර් එකයි එග් බීටර් එකයි ඔයිල් බ්‍රෂ් එකක් තියෙනවා. මේක කොහොමද පෙට්ටිය ඇතුලේ තියෙන්නේ කියන එක මම පෙන්නන්නම්. මේක තමයි යහළුවනේ තියෙන අයිටම්ස් පහ. මේ තියෙන්නේ මෙතනදී ඔයගලන්ට තියෙනවා ලීකේජ් ෂවල් එකක් තියෙනවා. මේ තියෙන්නේ මේ ඔක්කොම සිලිකන් හරිම ඝනකමයි. ඊළඟට ස්ක්‍රැපර් එකේ 2 sizes තියෙනවා. එකක් ස්මෝල් එකක් බිග්. මේක ගොඩාක් හොඳයි. අපි අර කේක් එහෙම ට්‍රේ වලට දානකොට අපිට ගොඩාක් අමාරු වෙනවා. ඒක අතෙන් හරි හැන්දෙන් හරි දාන්න බෑ. ඒ වෙලාවට අනිවාර්යයෙන්ම අපිට මේක ස්ක්‍රැපර් එකක් ඕනෙම වෙනවා. ඊළඟට මේ තියෙන්නේ යහළුවනේ එග් බීටර් එක. මේක ස්ටීල් එකෙන් දාලා තියෙන්නේ. මෙතනක් තියෙන්නේ සිලිකන් වලින් තමයි මේක දාලා තියෙන්නේ. හරිම ස්ට්‍රොං. තව මෙතන පොඩි බ්‍රෂ් එකක් තියෙනවා. මේක අපි බන් වලට එහෙම එග් යෝක් එක තවරන්න, ඒ වගේම අපි පිස්සා හදනකොට, තවත් අපි ටෝස්ට් එහෙම හදනකොට අපිට අවශ්‍ය විදියට ඔයිල් එහෙම දාගන්න මේක හොඳටම වටිනවා. මේ අයිටම්ස් පහම තමයි මේ බොක්ස් එකේ එන්නේ. ඒත් අඩුම මිලකට ඔයගලන්ට ලබා ගන්න පුළුවන් නම් අපෙන් විතරයි ගන්න පුළුවන්. පහළ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර එක දාලා තියෙනවා. ඒකට WhatsApp කරලා ඔයගලන්ට මේ පිළිබඳව තවත් විස්තර ලබා ගන්න පුළුවන්.